අද අපි බලමු ඇඟිලියාල සහ හිඟුරාලාල අතර තියෙන වෙනස. එතකොට දැන් මේ තියෙන්නේ ඇඟිලියාල. ඇඟිලියාල කිව්වහම හරියට අත්ල දිග ඇරියා වගේ ඇඟිලි ස්වභාවයට අල ටිකක් තියෙනවා. මේ බලන්න. නෑ ඇඟිලියාල. ඇඟිලි වල හැඩයට තියෙන්නේ. එතකොට ඇඟිලි දිග ඇරියා වගේ තමයි. ඇඟිලියාල වල තියෙනවා මහා ඇඟිලියාල, හීන් ඇඟිලියාල කියලා වර්ග දෙකක්. ඒකට මෙන්න මේ වාගේ ඇඟිලි දෙක තුනක් තියෙන අලගත්තොත් ඒවා මහා ඇඟිලියාල. දැන් මේ වාගේ ආවොත් ඒවා කුඩා ඇඟිලියාල. ඇඟිලියාල වල විශේෂත්වය තමයි ඇඟිලියාල දැන් රෝපණය වෙලා පැලවෙලා පොළව ඇතුලේ තියන්න පුළුවන් මාස 5-6ක් නරක් නොවි, කියන්නේ මෑලි නොවි අපිට තියාගන්න පුළුවන් වෙල නැවත පැලෙලා මෙතනින් ආවත් මේකේ කොටස් අපිට අරගෙන ආහාරයට ගන්න පුළුවන් මෑලි වීමක් නැතුව. ඒකට මාස 6ක් පොළොවේ අපිට රඳවලා තියාගන්න පුළුවන්. ඒකට මේ ඇඟිලි. ඒකට ඇඟිලි අතේ ස්වභාවයට මේ අත දිගහැරපුවම මේ තියෙන ආකාරයට තමයි අල විහිදලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි මේවට ඇඟිලි අල කියන්නේ. බොහොම රසවත් අල ප්‍රභේදයක්. මේ පොඩ්ඩක් අපි කපලා බැලුවොත් මේ ආකාරයට සුදු පැහැයෙන් යුක්තයි මේක. සුදු පාටින් යුක්තයි. ඊටම රසවත් පිටි ගතියක් තියෙන බොහොම රසවත් අල ප්‍රභේදයක්. අලරක පොඩි සෙවිල ගතියකුත් තියෙනවා. හිඟුරල ඇඟිලියල අතර සමාන බවක් තියෙන බොහෝ දෙනා වරදවා තේරුම් ගන්නවා හිඟුරල ඇඟිලියල වෙන්නේ නැති කියලා නෑ. මේ තියෙන්නේ හිඟුරල. හිඟුරල වල විශේෂත්වය තමයි ඇඟිලි ස්වභාවයට තියෙනවා. හැබැයි එක පොකුරක්. ඇඟිලි විහිදුනා වගේ තිබුණට අත්ල දිග ඇරියා වගේ නෑ. ඇඟිලි ටික එකට තියෙන ආකාරයට ගොන්නක් ආකාරයෙන් තියෙන. මේ තියෙන්නේ ගොන්න. ඇඟිලි ගොන්නක් වගේ එකට තියෙනවා. එතකොට ඇඟිලියලයි හිඟුරලයි වල වෙනස. මේක හිඟුරල, මේක ඇඟිලියල. එතකොට ওই දෙකේ වෙනස බොහෝ දෙනා මේක වර්ගව වටහා ගන්නවා. මේ ඇඟිලියලත් වෙන්නේ නැති මේ හිඟුරල වගේ එක ඇඟිලියල කියලා මේ වැරදි අවබෝධයක් වෙනවා. මේ ඉතින් බලන්න බොහොම පොකුරක් එකට තියෙන්නේ. ඇඟිලියල වගේමයි පොකුරක් වශයෙන් තියෙන්නේ. තන්තු මුල් ගොඩකුත් තියෙනවා. ඇඟිලියල වලට වඩා තන්තු ගොඩක් තියෙනවා මේ අල වල. එතකොට හිඟුරලයි ඇඟිලියලයි අතර බාහිර පෙනුමේ විශේෂත්වයක් තියෙන්නේ ඒක. ඒකට අඳුරා ගන්න පහසුයි. එතකොට හිඟුරලක් තියෙනවා එක ප්‍රභේදයක් ලොකු එකක්. තවත් කුඩා අල විශේෂයකුත් තියෙනවා. එතකොට මේ වර්ග දෙක වෙන්ගෙන්ව හඳුනා ගැනීම අපි අනිවාර්යෙන් කළ යුතුයි. එහෙම නැත්නම් මේ අල ප්‍රභේදවල රසයේ ගුණය ගුණාත්මක බව එකින් එකට වැරදි අවබෝධයක් එන්න පුළුවන්. ඇඟිලියල සහ මේ ඇඟිලියල මේක හිඟුරල මේ අල වර්ග දෙකේ හඳුනා ගැනීමේ වෙනස තමයි ඒක. දැන් මේකනේ අපි අර කියපු වාණිජමය වශයෙන් වැඩි වටිනාකමක් තියෙන ඖෂධීය ගුණයක් තියෙන අල ප්‍රභේදයක් වශයෙන් මේ හිඟුරල හඳුන්වන්නේ. ඒකට ඇඟිලියල කියලා කියන්නේ රසවත් එකක්. හිඟුරල කියලා කියන්නේ ඖෂධීය ගුණය අනුන අල ප්‍රභේදයක්.